කන්‍යා භාවය කියන එක අපි හිතන් නැති වෙලාවක අපි නොදන්න මිනිස්සෙක් නිසා අපිට නැති වෙලා යනවා නම් ඒක මං හිතනවා ගැණු ළමයෙකුගේ ජීවිතේ හරි නරක වේදනාත්මක මතකයක් විදිහට ඒක ඉතුරු වෙනවා ඒ සිද්ධිය. ඒ විදිහේ ලියවිච්ච ලස්සන නවකතාවක් මට හම්බුණා. මේ තියෙන අබාසාති ලියන්නේ මනෝහරි චයලත්. මේක මේ හැමෝම කියවිය යුතු තරම් ඇගීමක් ලැබෙන්න ඕනි පොතක් වගේම විශේෂම දේ මේක 25 මේ අවුරුද්දේ ස්වර්ණ පුස්තක සම්මානයේ අන්තිම පොත් 5 අතර නිර්දේශ වෙච්ච නවකතාවක්. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මම හිතන මේ පොතට ලැබෙන්න ඕනි උපරිම ඇගීම තමයි හැම කෙනෙක්ම මේක කියවන එක සහ හරියට කියවගෙන මේකෙන් ගන්න තියෙන දේ ගන්න එක කියලා. ඒ නිසාමයි සෑහෙන කාලයකට පස්සේ මම පොතක් ගැන ආයෙ පහු වීඩියෝ එකක් කරන්න හිතුවේ මෙහෙම. අපි හිතමු අවුරුදු 15ක 16ක පුංචි ගෑනු ළමයෙක් ඉස්කෝලේ ගෙදර යන වෙලාවට එයා නොදන්න මිනිහෙක් නිසා එයාගේ ජීවිතේ යම්කිසි නරක සිද්ධියක් සිද්ධ වෙලා එයා ලිංගික අතවරයකට ලක් වෙලා එයාගේ කන්‍යා භාවය නැති වෙලා එයාගේ ජීවිතේ යම්කිසි නරකක් සිද්ධ වෙනවා. ඒක උනාට පස්සේ ශනිකව මරන්න හිතෙන්නේ නැද්ද? හිතෙනවනේ අපි කොච්චර දැනුගත් බුද්ධිමත් ළමයෙක් වුණත් අපිට ගැණු ළමයෙක් විදිහට ඒකේ වෙලාවේ හරි වේදනාවක් දරා ගන්න බැරි දෙයක් අපිට මරන්න හිතන එක ඒක එහෙම වෙනවා. හරිද? එතකොට ඊට පස්සේ අපි හිතමු ඒ අකමැති මිනිස්සයාගේ නොදන්න මිනිස්සයාගේ ජාන වලින් ඒ ලේ වලින් ඒ රූපේ තියෙන දරුවෙක් අපේ බඩට ආවා කියලා අපිට දරුවෙක් ලැබෙන්නත් යනවා කියලා. එතකොට දෙමව්පියෝ එකතු වෙලා අපේ අම්මලා අප්පච්චිලා අපේ වටේ ඉන්න කට්ටිය ගුරුවරු යාළුවෝ සමාජ කට්ටිය පවුලල වැඩිහිටියෝ ගම්වල ඉන්න මිනිස්සු අපිව දන්න කියන හැමෝම එකතුලා අපිට කියනවා ඔයා ඔය දේවල් දැන් අමතක කරන්න. මතක තියාගන්න වචන ටික ඕව අමතක කරන්න. වෙච්ච හැමදේම අමතක කරන්න. මිනිස්සු අනිවාර්යෙන් ඔය වචන ටික ඔය විදිහට කියනවාමයි. ඒ ටික අනිවාර්යෙන්ම කියනවා. දේවල් අමතක කරන්න. අමතක කරලා හොඳට ඉන්න ආයේ කොහෙන් හරි ජීවිතේ පටන් ගන්න සතුටින් ඉන්න. අපි ඉන්න ඔයත් එක්ක මැරෙන එක නෙමෙයි හොඳම තීරණේ. මේ දරුවව හදාගන්න දරුවෙක්ගේ ජීවිත නැති කරනවා කියන එක වැරදි. ගොඩාක් දේවල් කියනවා අපිටනේ. කියලා ආශිර්වාද කරනවා, උපදෙස් දෙනවා, ජීවිතය අල්ලන් ඉන්න කියන අපි ඔයක ඉන්නවා කියලා කියන අපිට බලාපොරොත්තු දෙනවා. ඔය ඔක්කොම සිද්ධ වුණාට පස්සේ අර ගෑන් ළමයි දරුවත් හදාගෙන ජීවත් වෙනවා. ජීවත් වෙලා හිතනකො දැන් මේ 10 11 වසරට පුංචි කෙල්ලෙක් වොනේ. ආපහු මෙයාට ඉගෙන ගන්න හිතෙනවා. නේ? ආපහු ලස්සනට ඇඳලා කරලා ලිප්ස්ටික් චුට්ටක් ගාලා නේ කොණ්ඩේ ලස්සනට පීරලා හෑර් ස්ටයිල් එකක් දාලා මම කියන්නේ පොඩි කාරණා ටිකක්. ලස්සන ඇඳුමක් ඇඳලා එමෙ ඉන්න හිතෙනවා නම් ඉතින් හිතෙනවනේ නේ. හිතේ නැත ඒක වෙන ප්‍රශ්නයක්. හිතෙනවනේ. එහෙම හිතලා එහෙම ඉන්නකොට ආපහු ඉගෙන ගන්නා සිතලා ඕ ක්ලාස් එකකට ගිහින් නේ අපෝ කොහෙන් හරි තැනකදී මොන හරි Taman කැමති සබ්ජෙක්ට් එකක් ෆලෝ කරන ආයේ ජීවිතේ ජොබ් එකක් කරලා කොහෙන් හරි තැනක පටන් ගන්න හිතලා මෙයා අපෝ වැඩ පටන් ගන්නකොට අර ඔයාට හැමදේම අමතක කරලා ජීවත් වෙන්න කියලා කියපු ලෝකයයි බොහෝ දෙනෙක් එකතු වෙලා සම්පූර්ණ ලෝකය නෙමෙයි බොහෝ දෙනෙක් එකතු වෙලා ඔයාට ලේබල් එකක් ගහනවා ඔයා දැන් ජීවිතේ විනාශ වෙච්ච කෙල්ලෙක් හරි දැන් ඔයාට මේ ඔහොම ලස්සනට ඇඳලා කරලා මේ පාරවල පාට ගාගෙන ඕම කොණ්ඩේ කඩාගෙන ඕම ඇවිදින්න බෑ. දැන් ඔයා දරුවෙක් ඉන්න අම්ම කෙනෙක්. ඔයා ඒ විදිහට ඉන්න තියෙන දෙයක් කාලා බිල්ල පුළුවන් විදිහට දරුවා හදාගෙන දරුවටත් උගන්නගෙන දාන්න දෙයක් දරුවට කියලා දීලා ඉන්න. මිනිස්සු ඔය ටික අපෝ කියනවනේ. හොඳට අහගන්න. මෙහෙම කියන්නේ අර ඉස්සරලා හැමදේම අමතක කරලා ජීවත් වෙන්න කියලා කියපු ලෝකයාම තමයි. හරි? අර ඒ විශ් කරපු ඔයාට උදව් කරන්නම් කියපු බලාපොරොත්තු දුන්න මිනිස්සුන් එකතු වෙලා අපෝ ඔයාට මෙහෙම කියනවා. මට කියන්න ඒක හරිද? මේ පොතේ ඉන්න අබාසත්ති කියන ගෑන් ළමයාගේ ජීවිත කතාව තමයි මම දැන් ඔය කියාගෙන ගියේ. මට කියන්න එහෙම කියන එක හරිද? එක තැනක ආශිර්වාද කරලා උපදෙස් දීලා හැමදේම අමතක කරන්න කියපු කට්ටියම අයපහුව ඒ සිද්ධිය මතක් කරලා ඒ නරක සිද්ධියත් එක්කම අඬාවැළපියන් ඒකම ජීවිතයන් ඒකම මැරලා ඵලයන් කියලා කිව්වොත් ඒක හරිද? මිනිස්සු කොහොමද එහෙම කියන්නේ නේ? ඒ කියන්නේ අපි මිනිහෙක් මැරෙන්න තීරණය කරන්න උට බැරිම වෙලාවේ. මම හිතනවා උට බැරිම වෙලාවේ තමයි. ඒ කියන්නේ අර අපි ඇතුළතින් සහ පිටතින් අපි උත්සාහ කරනවා ජීවත් වෙන නමුත් පිට දරා ගන්න බැරි නම් නේ කෙනෙකුට හිතෙන්න පුළුවන් ඕක මැරෙන්න දෙයක්ද කියලා. හැබැයි පුංචි දෙයට හරි දෙයක් ලොකුවට හරි දැනෙන්නේ ඒකේ මිනිස්යාගේ එක මිනිස්යාගේ එක් විදිහට මේක සාපේක්ෂයි. ඒකේ මිනිස්යාගේ හැටියට. එයාට පුළුවන් විදිහට. ඒ වෙලාවට අපි මැරෙන්න නොදී බේරගන්න එක වටිනවා. ඒ කියන්නේ මරණයට වඩා ජීවිතය දවසක් හරි ජීවිතය තෝරගන්නවා කියලා කියන එක මාර වටිනවා. ඒක හොඳ දෙයක්. ඒක එහෙම කරන්න ඕනි කියලා මම කියනවා. මම පිළිගන්නවා ඒක. හැබැයි අපි එහෙම කියලා එහෙම බලාපොරොත්තුවක් දුන්නාට පස්සේ මිනිස්සෙකුට අපි ආයෙම අර ටිකක් කියනවනම් මේ ඔයා කැමති විදිහට ඉන්න බෑ දැන්. ඔයාට මේ දේවල් ටික වෙච්ච කෙනෙක් ඔයා. දැන් ඔයා ඉන්නෝනේ එහෙම වෙච්ච කෙනෙක් විදිහට.
අමතක කරන්න කියපු ටික ආපහු මතක් කර කර ඒ මනුස්සයාගේ ජීවිතේ රිද්දනවා නම් මනුස්සයාගේ ජීවිතේ පාර ඒකවලට බැන යාළගේ ජීවිතේ අපි ඒගොල්ලෝගේ ජීවිතේ තීරණ ගන්න හද අපි යාළව ජජ් කර ඉන්නවා නම් මට කියන්න හරිද අපි හරිද අපි වැරදීනේ. ඒ කියන්නේ මම මේ පොතේ ඉගෙන ගත්ත ලොකුම දේ අපිට තව මිනිස්සෙක් කිසිම වෙලාවකම ජජ් කරන්න බෑ කියන එක. මනෝහාරි ජයලත් ඔබට බොහොම ස්තුතියි මේ කතාව මේ අබාසාත්ති කෙනෙක් හොයාගෙන මේක මෙහෙම ලියුවට ලෝකේ ඕනි තරම් අබාසාත්තිලා ඉන්නවා. අපි අබාසාත්තිලා දැකලා තියෙනවා අපි ඒගොල්ලෝගේ කතා අහලා දැකලා තියෙනවා. ඒ නිසා මේක හරි සාමාන්‍ය කතාවක් හැබැයි මිනිස්සු තාමත් ඒ කතාව හරියට කියවගෙන නැහැ. මේකේ මේ අබාසාත්ති කියන ගැහණු චරිතයට වඩා ගෝපාල කියන පිරිමි චරිතයකුත් මේ කතාවේ ඉන්නවා. විශ්වාස කරනවා නේද අපේ ජීවිතේ සමහර මතක සමහර සුවඳවල් සමහර කටහඬවල් සමහර සද්දවල් සමහර සින්දු සමහර සංකේත සමහර ඉඟිබිඟි සමහර තත්පර නිසා අපේ ජීවිතේ පුදුම විදියට වෙනස් වෙනවා. උඩ යටිකුරුලා කන පිට ගැස්සෙනවානේ. ඒ විදිහට මේ පොතේ ඉන්න ගෝපාල කියන චරිතය පිරිමි චරිතයේ ජීවිතේ එක සද්දයක් නිසා ජීවිත වෙනස් වෙනවා. උඩ යටිකුරුලා යාගේ වෙනස් වෙනවා. තනියම කැලේකටලා ගංජහනක් බලාගෙන හිටපු ගෝපාල කියන මනුස්සයාට අර අබාසාත්ති ගඟට පයින්නවා කියන සද්ද නිසා මෙයාගේ ජීවිත වෙනස් වෙනවා. එහෙම වුණාට පස්සේ මෙයා අබාසාත්තිවත් බේරගෙන එයාගේ බඩේ හිටපු ඒ ගෑනු දරුවවත් බේරගෙන මෙයා අපෝ ඒගොල්ලන්ව දව කරගෙන ජීවත් වෙනවා. හරි? ඒත් එක්කම තමයි මේගොල්ලන් ලැබෙන කියන්නේ මේ අබාසාත්ති ලැබුණු දරුවාගේ නම ඕලු කියන්නේ ගෑනු දරුවෙක්. එතකොට මේ ගෑනු දරුවෙක්ක මෙයා තාත්තෙක් නොවි තාත්තෙක් වෙලා මෙයාලා මේ දරුවා බලා ගන්නවා. එතකොට අබාසාත්ති ගෙදරින් ගිහින් මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ එයාගේ සතුට හොයාගෙන එයාට හොඳයි කියලා හිතෙන දෙයක් හොයාගෙන එයා ගිහින්. මම කියන්නේ නැහැ ඒක 100%ක් හරි හෝ 100%ක් වැරදි කියලා. මොකද මං හිතනවා මට කිසිම කෙනෙකුගේ ජීවිතේ විනිශ්චය කරන්න බෑ කියලා. එහෙම වුණාට පස්සේ මේ කතාවේ අන්තිමට කියන්නේ මේක හරි හිතන්න ඕනි පොයින්ට් එකකින් පටන් අරගෙන හරිම සංවේදී තැනකින් ඉවර වෙන කතාවක් මේක. මේ පොතේ අන්තිමට ඕලු කියන ගෑනු චරිතයේ ගෑනු ළමයා කියනවා එයාගේ තාත්තට අපච්චි බුදු වෙන්න එපා. ඒ කියන්නේ මෙයාගේ ඇත්තම තාත්තා නෙවෙයිනේ මේ. නමුත් එයාව බලාගත්ත තාත්තයි ඇත්තම තාත්තෙකු තරම්ම ඒ තරම්ම සෙනෙහසින් ඒ තරම්ම රැකවරණයකින් බලාගත්ත තාත්තෙක් යා. ඕලු කියන එක දවසක අපච්චි බුදු වෙන්න එපා. එතකොට ගෝපාල අහනවා ඇයි ඕලු එහෙම කියන්නේ? ඕලු කියනවා අපච්චි සිද්ධාර්ථ කුමාරයා බුදු වෙච්ච ආත්මේ ඇයට දුවෙක් හිටියේ නැහැ. එතකොට බැරි වෙලා හරි අපච්චි බුදු වුණොත් ඒ ආත්මෙදි මට මොකද වෙන්නේ? මාව කවුද බලාගන්නේ? මේ පොතේ හරිම සංවේදී තැන එක මම හිතනවා කිසිම මිනිසෙකුගේ ජීවිතේ කිසිම පිරිමියෙකුගේ කිසිම ගැහණියෙකුගේ කිසිම දරුවෙකුගේ ජීවිතේ එහෙම ප්‍රශ්නයක් අහන්න. එහෙම ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න වෙන තරම් අසරණ වෙන්න හොඳ නැහැ. මම හරි ඉස්සෙල්ලා කිව්වා වගේ හොඳ තැනකින් කතාව පටන් අරගෙන කියවන්න පුළුවන් හිතන්න පුළුවන් තැනකින් කතාව පටන් අරගෙන හරිම සංවේදී විදිහට ඉවරනා මේ කතාව. සහ වැදගත්ම දේ මනෝහාරි ජයලත් මේ පොතේ අන්තිමට ලියලා තියෙනවා. මේ පොතේ අන්තිමට අපිට කියලා දීලා තියෙනවා. අපිට කියව ගන්න ඉදිරිතුරු කරලා තියෙනවා. හැම නරක අවසානකම අපි අඬලා ඉවර කරන හැම අවසානකම අපිට hina වෙන්න පුළුවන්, අපිට සතුටු වෙන්න පුළුවන්, අපිට හොඳින් ඉන්න පුළුවන් ආරම්භයක් අනිවාර්යෙන් ලියවිලා තියෙනවා. මේ පොතේ එහෙම ආරම්භයක් තියෙනවා. මේ පොතේ අවසානයේ ඒ වගේ ලස්සන ආරම්භයක් තියෙනවා. හොඳ බලාපොරොත්තුවක් තියෙනවා. මම කියවගත්ත විදිහට මට ඒක හිතුණා. මේ පොත කියවගෙන යනකොට බැරි වෙලා හරි ඔයාට අබාසාත්ති ගැන කේන්තියක් හිතෙනවා නේද? හරි එහෙම නැත්නම් මේ සමාජයෙන් අපි දකින අබාසාත්තිලා කරන කියන දේවල් ගැන අපිට ඒගොල්ලොන්ට බයින්ඩ් හිතෙනවා නම් අපිට ඒගොල්ලන්ගේ ජීවිතේ තීරණ ගන්න ඕන විදිය ගැන අපිට කියලා දෙන්න හිතෙනවා නම් නේ අපිට එහෙම හිතෙනවා නේ අපිට ගොඩක් අපිට කේන්තියට අපි බයින් වෙනවා. ඇයි එහෙම කරේ? නේ ඔහොම නෙමෙයි කරන්න තිබෙට අපි එහෙම කියන්නේ හිතෙනවානේ. එහෙම හිතෙනකොට මං හරි ආදරෙන් ඉල්ලනවා මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා යන්න ඔයාලගේ කණ්ණාඩි ඉස්සරහට. ගිහිල්ලා තමන්ගේ මේ රූපෙන් පේන ජීවිතය ඇතුළේ හිතන්නකෝ. අපිට කොච්චර වැරදිලා ඇද්ද? අපි කොච්චර පෙරදිලා ඇද්ද? අපි කොච්චර අඬලා ඇද්ද? අපේ ජීවිතයේ සමහර සිදුවීම්, සමහර මුණ ගැසීම්, සමහර ගනුදෙනු නිසා අපි කොයිතරම් වරද්දගෙන පෙරදිලා අඬලා දුක් වෙලා කොයිතරම් පාඩම් ඉගෙනගෙන ඇද්ද? අපිට කොච්චර මිනිස්සු බැනලා ඇද්දනේ? මේ හැමදේම දරාගෙන අපි අදටත් ජීවත් වෙනකොට සමහර විට අපේ කතාවල් මිනිස්සුම නොදන්නව වෙන්නත් පුළුවන් නේ. හැබැයි අපි හරි සුද්ධවන්තයෝ වගේ අපි අනිත් අයට බන්නවා. අපි අනිත් අයට චෝදනා කරනවා. අපි අනිත් අයට වෝනින්ග්ස් දෙනවානේ. අපි ඒගොල්ලන්ට කියන ඕක කරන්න එපා මේක කරන්න එපා කියලා. එහෙම හිතෙනවා නම් අර මං කියපු ටික මතක් කරන්න. තමන්ගේ ජීවිතය ගැන කොයිතරම් දේවල් එක්කද අද මෙතන ඉන්නේ කියලා. එතකොට ඒ දේවල් ගැන හිතුවම විශ්වාසයි මට අපිට කාටවත් තව කෙනෙකුට බනින්න හිතෙන්නේ නැහැ. තව කෙනෙකුගේ ජීවිතය විනිශ්චය කරන්න හිතෙන්නේ නැහැ.
තව කෙනෙකුට අරක කරන්න මේක කරන්න කියලා අපිට ඉල්ලන්න එහෙම බල කරන්න අපිට එහෙම වෝනින්ග්ස් දෙන්න හිතෙන්නේ නැහැ.